සංස්කෘතිකමය ලෙස යම් වෙනස්කම් තිබුණත් අපිට අපේ බලාපොරොත්තු හදවතේ දරාගෙන ඒ බලාපොරොත්තු ජයග්‍රහණය කරන අරමුණින් ආපු පිරිසක් තමයි ජපානය ඇතුළේ ඉන්නේ. ඉතින් මේ බලාපොරොත්තු සහිත අපිට ලංකාවෙන් කොයිතරම් දුරක හිටියත් අපි ආදරය කරන සංස්කෘතිකමය කෑල්ල අපිට කවදාවත් අමතක කරන්න බෑ. මම විශ්වාස කරනවා අප්‍රේල් මාසයේ පුරාවටම ලංකාවේ අයට වැඩිය ජපානයේ දුර හිටපු අපිට අවුරුද්ද ගැන වැඩිපුර දැනුණා. ඒ අවුරුද්දේ අසිරිය විඳින්නට අපි බලාපොරොත්තුෙන් හිටියා. මම විශ්වාස කරනවා මේ ලංකාවේ ඉන්න අයට 13 14 අප්‍රේල් අවුරුදු වුණාට ජපානයේ දුර ඉන්න අපිට අප්‍රේල් අවුරුද්ද පුරාවටම සිංහල අලුත් අවුරුද්දක් වගේ ඒ තරම් බලාපොරොත්තු ගොන්නා. කොයිතරම් දුරක හිටියත් අපි ආස කරන සංස්කෘතික කෑල්ල ඇතුලේ අපි හරි ආදරයෙන් ලෙන්ගතුව ඉන්නවා. මේ අතර සචී සැලොන් ආයතනයේට ජපානයේ පුරා පැවැත්වෙන අලුත් අවුරුදු උළෙලවල් අතර අලුත් අවුරුදු කුමරිය තරගයක් පැවැත්වීමේ සංකල්පය සචිනී කළුආරච්චි අපේ ආදරණීය හිතවතියට එනවා. ඒ පැමිණීමත් එක්ක ඇය සමගින් කතා කළ සාකච්ඡා වාරවලදී ඇගේ එකම බලාපොරොත්තුව බවට පත් වුණේ ජපානයේ ඉන්න ලස්සනම කුමරියන්ගේ දස්කම් මේ වේදිකාවට ගෙනෙන්න. මොකද ජපානයේ ඇතුලේ අපි ඔබ මොබ සැරිසරනකොට කොයි තරම්නම් දක්ෂ පිරිසක් මෙහි සිටිනවාද යන වග අපිට දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳව අපි ඊටාම ගෞරවයෙන් ඔබ හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ගෞරවනීය පිළිගැනීම හිටපු තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමන් සහ එම මැතිණිය මම හිතන්නේ එතුමන් සාක්ෂි දරාවි ජපානයේ ඇතුලේ කොයිතරම් දක්ෂයන් ඉන්නවාද කියන වග. වැඩ අස්සෙම හිර වෙච්ච අපේ අය වෙනුවෙන් වේදිකාවක් තනන වගකීම සචිනී කළුආරච්චි ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය ගන්නවා. අරගෙන අද දවසේදී මෙතෙන් පටන් ඔබට නරඹන්නට පුළුවන් දක්ෂම කුමරියන් 14 දෙනෙක් මේ වේදිකාව තුල කලෙලි දක්වනවා. ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට කොයිතරම් අපි දක්ෂ වුණත් අපිට අපේ හැකියාවන් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් නැති වෙන මොහොතක අනේ සචිනී කළුආරච්චි ප්‍රමුඛ කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඔබ ජපානයේ ආදරණීය තරුණියන් වෙනුවෙන් අප වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ සුන්දර වේදිකාව තැනුවාට අපි හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙමු. සචී සැලොන් අවුරුදු කුමරිය මේ පළවෙනි බෑයමට හොඳ අත්පොලසන්නාදයක්. මේ කිසිම වැඩක් සංවිධානය කරන්නට බෑ මේ ආරාධිත අපේ අනුග්‍රහක බෞතුන්ගේ ශක්තිය නැත්තම්. ඒක ඒ බව පළවෙනිම මතක් කරමින් තමයි ඔවුන්ට ගෞරවයෙන් අපි මේ වේදිකාවට ආරාධනා කරන්නේ. සචී සැලොන් අවුරුදු කුමරිය 2025 ප්‍රධානතම අනුග්‍රහය නම කිව්වත් රස දැනෙන විශ්වාසවන්ත නාමයක් සන්නාමයක් ලෙස ජපානයේ ස්ථාපනය වෙමින් බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරමින් අපි කවුරුත් දන්න නාමයක් තමයි ලියෝන් රෙස්ටුරන්ට් ඇන්ඩ් සුපර් මාකට්. ඒ වගේම ඔබේ විශ්වාසවන්තභාවය තුලින් ඔබේ නිවසටම ඔබට අවශ්‍ය සියලුම දේවල් ගෙන්වා ගැනීමේ විශිෂ්ට ඩෙලිවරි සේවාවක් පවත්වාගෙන යමින් අපිට ප්‍රධාන අනුග්‍රහය දක්වනවා ලියෝන් රෙස්ටුරන්ට් ඇන්ඩ් සුපර් මාකට්. ගිහාන් අයේ ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා හොඳ අත්පල සන්නාදයක් ලබා දෙන්න. සචී සැලොන් අවුරුදු කුමරිය නිර්මාණය වෙන්නේ ප්‍රධාන අනුග්‍රහකත්වය ඇතුලේ ගිහාන් අයලාගේ මූලිකත්වයෙන්. ගිහාන් අය බොහොම ස්තුතියි ලොකු හයියක් අපේ වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා ලබා දුන්නු හයිය. ඉතාම ආදරයෙන් මුල් අසුරට අපි ආරාධනා කරනවා. ඉතාම ආදරයෙන් අපි මතක් කරනවා කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ආයතනය ජපානයට විශ්වාසවන්තව ස්ටුඩන්ට් වීසා මත නේද? විශාල ප්‍රමාණයකට මේ ජපානය ඇතුලේ අවස්ථාව දීපු විශ්වාසවන්ත නාමයක්. සහ මේ සචී සැලොන් අවුරුදු කුමරිය වැඩේ ඇතුලේ සක්‍රීය දායකත්වයක් තුලින් නිර්මාණශීලීව මේ වැඩේ ලස්සන කරගන්නට මේ දෙපළ අපිට ශක්තියක් වුණා. ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා සමුදී පෙරේරා සහ චලනී ලොකුපිටිය. ඉතාම ආදරයෙන් ඇරයුම් කරන හොඳ අත්පොල සන්නාදයක් එක්ක බොබි සූති ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා අසුන් ගන්නට. ඒ වගේම ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා මීළඟට රශ්මික ඉන්ටර්නැෂනල් රශ්මික රවිහංස මගේ ආදරණීය හිතවතා රශ්මික එන්න
එක්ස්ට්‍රන්ට් විදියට ජපානයට විශ්වාසවන්ත වෙනවා වගේම හොඳ කලාකාමියෙක් රසකාමියෙක් රශ්මික ඉතාම ආදරයෙන් පිළිගන්න. ඒ වගේම ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා මේ අනුග්‍රහකත්වය තුළ එතුමියත් අපිට විශාල ශක්තියක් දිමාරා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් මංජුලා දිල්හානි මේ වැඩේ දරාගත්ත පිරිස තමයි මේ ඉතාම ආදරයෙන්. ඒ වගේම මහේෂ් අධිකාරි අපේ ඇලිස්බා මහේෂය අපි දැක්කා. ඒ වගේම ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා බණ්ඩාර ගෲප් රුචිර ඉන්දික බණ්ඩාරයියේ ඉතාම ආදරයෙන් ජපානය ඇතුලේ වෙන්නේ මොකක්ද බණ්ඩාරයිගේ දායකත්වයේ නිතැතින්ම ශක්තියක් විදියට අපිට ලැබෙනවා විශාල හයියක්. ඒ වගේම ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා ජෝර්ජ් එන්න ඉතාම ආදරයෙන් ජෝර්ජ් ෆර්නෑන්ඩෝ අපිට ලොකු හයියක් වැඩේට ලබා දුන්නා. ඉතින් ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා ජෝර්ජ් අයියටත්. ඉතින් ඒ වගේම අපි විශේෂයෙන්ම මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වයේ දක්වපු අපිත් එක්ක මේ වටේ ඉන්නව නේද? ජපාන් ඉවෙන්ට්ස් ඉන්නවා. අපේ RS DJ ලන්සර තව ටික වෙලාවකින් එයා අපිට ලස්සන ශබ්දයක් දෙනවා සින්දු. ඒ වගේම අභින සහ නෘත්‍ය නර්තන කණ්ඩායම් නේද? මෙතෙන් පටන් ඔබට දකින්නට හම්බෙන නර්තනවල හැඩමවන්නේ නාමල් සඳුසෙන් සහ තිලිනි රත්නායක. ඒ යුවල ඉතාම ආදරයෙන් මතක් කරනවා. අපිට ලොකු හයියක්. ඒ වගේම ස්ටුඩියෝ මැක්ස් ෂෙහාන් thank you. ඔබ සෝෂල් මීඩියා හරහා දැකපු අපේ ආදරණීය යුවතියන්ව ලස්සනට පෙන්වුවේ එයා. එහෙමනම් සචියක් ඔයාටත් ආරාධනා කරනවා එන්න මේ ප්‍රේක්ෂකාගාරයට. හරි. හොඳයි. එහෙමනම් හිතවතුනි අපි මෙතෙන් පටන් කිසිම කාලයක් ගන්නේ නැහැ ඔබ වෙනුවෙන් මේ වැඩ කටයුතු නිර්මාණය කරන්න. එහෙමනම් මා ඊටාම ගෞරවයෙන් අපේ විනිශ්චය මණ්ඩලය අපි ආදරයෙන් කැඳවාගෙන ආපු විනිශ්චය මණ්ඩලයට අපි ආරාධනා කරන්නට සූදානම්. හිතවතුනි මේ වැඩේ හැඩ කරන්නට සචියක්කට විශේෂයෙන්ම ඕන වුණා ලංකාව ඇතුලේ දක්ෂ නිර්මාණ ශිල්පීන්ව ගේන්න. ඇයට ඕන වුණා මේ වැඩ කටයුතු නිර්මාණය කරනකොට කවුද හොඳම ආටිස්ලා කියන ලයින් අප් එක සහ අපේ කුමරියන්ට දෙයක් ඉගෙන ගන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මේක ජයග්‍රහණය කරපු ජයග්‍රාහිකාවක් ගෙනෙන්නට අවශ්‍ය වුණා. ඊටම ආදරෙන් පළවෙනියෙන්ම ආරාධනා කරනවා. ලෝකයට ඇය දෙවැන්නිය වුණාට අපිට ඇය පළමුවැන්නේ. ඉතින් ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා 2024 මිසිස් වර්ල්ඩ් ආදරණීය ජයග්‍රාහිකාව අනේ හොඳත් පළ සන්නාදයකින් පිළිගන්න ඉෂාදී ඇබැන්ඩා. අපේ අභිමානය ලෝකයේ මතට රැගෙන ගිය ඇය ජපානයේ මේ සකුරාවේ කුමරියන්ව බලන්නට අග යන්නට පැමිණීම අනේ බොහොම ස්තුතියි. අපිත් එක්ක හරියට ඊයේ කාලය ගත කරමින් නේද? බොහොම ස්තුතියි. ආදරයෙන් ඇරයුම් කරනවා මුල්ලාසුන් ගන්න. ඒ වගේම මේ යුවල පිළිබඳව කතා කරනකොට මේ වනකොට තිරය මත සහ මේ අපේ ජංගම දුරකථන මත අපි නරඹන සියලුම කතා අතර රංගන දායකත්වයේ දක්වන සහ අපිට අභිමානයක් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ රයිගම් සුමති කියන සම්මාන උළෙලවල් සියල්ලගේම නොකඩවා ජනප්‍රිය සම්මාන දක්ෂතම සම්මාන ලැබමින් සම්මානයට පාත්‍ර වනවා වගේම අපේ හදවතේ සම්මානයට ලොකු අභිමානයක්. ඒ නිසාම ඒ චරිත අපිට හදවතේ දැනෙනවා. සහ මේ කියා දෙන්න ආදරය කිව් සැනින් මතක් වෙන සචින් ලියනගේ දුෂේනී මයුරංගී තාම ආදරයෙන් ඇරයුම් කරනවා. තාම සෙනෙහසින් හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න මා විශ්වාස කරනවා. සචින් ඔයාලව මේ ඉන්න ප්‍රේක්ෂකාගාරේ ජංගම දුරකථනයේ ටෙලිනාට්‍යවල බලන්න නැති කෙනෙක් පුළුවන් නම් අත උස්සන්න. අනිවාර්යයෙන්ම මේ හැම දෙනාම බලන්න. අනේ ඊටාම ආදරයෙන් ඇරයුම් කරනවා අපි කතා කරමු ඉදිරියේදී. එහෙමනම් මෙතෙන් පටන් අපේ දක්ෂ යුවතියන් අපි වේදිකාව මතට ගෙනෙන්නට සූදානම්. මං හිතන්නේ විශිෂ්ට ලෙස මේ කටයුතු නිර්මාණය කරමින් අපි ඊටාම ආදරයෙන් නෘත්‍ය නර්තන කණ්ඩායම තිලිනි ප්‍රමුඛ දක්ෂ නර්තන කණ්ඩායමක් ඊටාම ආදරයෙන් අපි ඇරයුම් කරනවා ඔවුන්ට පූජා නර්තනයට. හොඳත් පොළ සන්නාදයක් ලබා දෙමු. මෙතෙන් පටන් මේ වේදිකාවට එන්නේ ජපානයේ අපේ සම්පත්. ඒක අපිට අභිමානයක්.
පාද තබා යන ගමනා තාලතියා හද බඳිනා ජපානය ඇතුලේ දක්ෂ නර්තන ශිල්පීන් සහ නේද අපි ඉවෙන් සුගාක් අපි මේවා කරනවා. සහ මේ පිළිබඳ හොඳම සාක්ෂිකාරයාට මම ආරාධනා කරනවා. මේ පිළිබඳව නේද බණ්ඩාරයි අපි දුටු හුඟක් කාලෙක ඉඳලා එතුමන් අපේ හැම වැඩකම ගිහන් අය හිටියා පිටිපස්සේ. ඒ නිසාම දෝ ඒ ලෙන්ගතුකම එතුමන්ගේ තනතුරට එහා ගියපු මානවීය ගුණකින් මම විශ්වාස කරනවා අපි හැමදෙනාටම දැනিলা තියෙනවා. ඒ නිසාම අපි කළ හැම වැඩක්ම එතුමන් අගය කරනවා. එතුමන් දකිනවා. දුටු සැනින් දැකපු ගමන් මේ හරක දැක්ක එක හරි මරු කියන අගය කිරීම වැටෙනවා නේද අපිට හැම මොහොතකම. ඒ නිසාම මේ කටයුත්ත සහ එතුමන්ගේ අත්දැකීම් සහ එතුමන්ගේ සුභාශිංසනය මේ මොහොතේ මම හිතන්නේ විශාල ආශිර්වාදයක්. අප හිටපු තානාපතිතුමනි රොඩ්නි පෙරේරා මැතිතුමනි තාම ගෞරවයෙන් අපේ උණුසුම් අත්පලසන් හඬින් ආදරණීය ලෙන්ගතුකමකින් ආරාධනා කරනවා මේ කටයුත්තට ඔබතුමන්ගේ සුභාශිංසනය වචනයෙන් එක් කරන්නට. හොඳ අත්පලසන් වාදයක් ලබා දෙන්න. අයිබෝවන් මම හිතන්නේ අද අපිට තවත් විශේෂී අවස්ථාවක් අපේ සචිනී මහත්මිය ඉතාමත්ම මේ කාර්ය ශූර කෙනෙක්. ඒ වගේම මම හිතන්නේ මෙතන අපේ විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේ සියලු දෙනාම අපේ ලාංකික හදවත් තියෙන ලංකාවෙන් බැහැර ජපානයට ඇවිල්ලා තමන්ගේ සුව ශක්තියෙන් මම හැම වෙලාවෙම කියනවා වගේ ලංකාවේ අපේ දියුණුව ලැබපු සහෝදර සහෝදරියන් සියලු දෙනා දියුණුනේ තම ශ්‍රමේ මිසක් දේශපාලකයන් පස්සේ ගිහිල්ලා හරි වෙන ඩීල් දාලා නෙමෙයි. ඉතින් ඒකට මම හැමදාම ගෞරව කරනවා. මම මාස කිහිපයක් වෙන කලින් ශ්‍රී ලංකාවේ තානාපති හැටියට ජපානයේ සේවය කෙරුවා. මම මීට ඉස්සෙල්ලා ඇමරිකාවේ ඉතාලියේ රටවල් ගණනාවක සේවය කරලා තිනවා. ඉතින් ජපානයේ ඉන්නේ සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් පිරිසක්. මම ඒකයි හැම අවස්ථාවකම ඇවිල්ලා අපේ සහෝදර සහෝදරියන්ව දූ දරුවන්ව දිරිමත් කරන්නේ. මොකද මේ වගේ රටකට ඇවිල්ලා අපි ජීවත් වෙන එක ලේසි නෑ. වෙනම භාෂාවක් වෙනම සංස්කෘතියක්. නමුත් අපේ ඒ සියලු දෙනාම මහන්සි වෙලා මොකද විවේචන කරන්න හරි ලේසි. නමුත් වැඩක් කරද්දී හරියට ඒක ලැහැස්ති කරලා ඒකට අවශ්‍ය වියපැහැදම් ඒ දක්වලා ඒ කරන සහාය මම හිතන්නේ ඉතාමත්ම වටිනවා. ඉතින් මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපේ සචිනි මහත්මියට විශේෂයෙන්ම මේ වගේ මම හිතන අවස්ථාවක් මම මේ දූරේ හිටියේ නැතුණත් මාත් එක්ක ගොඩක් දුරකථනයෙන් සම්බන්ධ වෙලා කොහොමද මේ වැඩේ සම්පාදනය කරන්න කියන එක. ඉතින් මමත් දන්න හැම එක්කෙනාටම කිව්වේ මේ වගේ වැඩක් කරද්දී අපේ යුතුයකම ඇවිල්ලා අර ඔක්කොමල්ලා එකතු වෙලා මේක හොඳින් කරලා එකපාරක් කරපුවම අපිට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට යන්න පුළුවන්. අපේ ඊළඟ පරම්පරාවටත් මේ ආදර්ශය දෙන්න ඕනේ. අපි කොච්චර මුදල් හම්බ කෙරුවත් අපේ ප්‍රජාව වෙනුවෙන්, අපේ ආගම ධර්මයේ අපේ ප්‍රජාව වෙනුවෙන් යමක් අපිට කැප කරන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒ තමයි අපිට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් පැමිණි අපේ සහෝදර කලාකරුවන් සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේ මම පුද කරනවා. ඔබලා මම දන්නවා ලංකාවේ ගොඩක් කාර්යබහුලයි. නමුත් ෆ්ලයිට් එකක් කරා මේ වගේ දුර බැහැර රටකට ඇවිල්ලා අපේ වින්දිනේ උදෙසා ඔබ සියලු දෙනා කරපු කැපවීමටත් මා ස්තුතිවන්ත වෙනවා. අලුත් අවුරුද්දක් වේවා කියලා මා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සාහිත්‍යය තුළ කොයිතරම් බැලුවත් හැම මොහොතදීම අගය කරන්නේ කාන්තාවම පමණයි වත්. හඳට සම කරනවා කාන්තාව. දැන් මේ
ඔය සංදේශ කාව්‍යවලත් කියනවා මේ කාන්තාව ගැන තමයි සචින් වැඩිපුරම වර්ණනා කරන්නේ. සහ මේකේ මාර වැඩේ කියලා කියන්නේ ලෝකේ නීතිය හදලා තියෙන්නේ මේ කාන්තාවට අංක 1 තැනට තියලා. ඇයි ඒ තරමටම? සහ මෙහි කාන්තාවගේ විශේෂත්වයක් තිබෙනවා. එදා අපේ ගෙදර අම්මා දුවව හැදුවේ දුවේ මේ උයන් ඉගෙන ගනි. කුස්සිය අම්මා කෙනෙක් වෙන තැනට. නමුත් ජෙනරේෂන් එක වෙනස් වෙනවා. දැන් අද දියණිවරුන් ඉතාම ඉහළ තැන්වලට එනවා. ප්‍රාදේශීය ලේකම්වරියන් අපි දකිනවා ලංකාව ඇතුලේ. අගමැතිතුමියන් අපි අගමැතිතුමියත් අපේ කාන්තාව. සහ විශේෂත්වය තමයි දුෂේනි මෙහි ඉන්න හැම කෙනෙක්ම ස්වාධීනව තමන්ට මූල්‍යමය වටිනාකමක් හොඳ ශක්තිවන්ත බවක් ස්වාධිපත්‍යක් තියෙන කාන්තාවන් තමයි ජපානය ඇතුළේ ඉන්නේ. අනේ අපිට ඒක හරි ලොකු අභිමානයක්. මොකද යැපෙනවාට වැඩිය ශක්තිමත් යුවතියන් මේ 14 දෙනා වගේම මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න සියලු යුවතියනුත් ඒ මොහොතේදීම උන් ජයග්‍රාහිකාවන්. එනිසා ඒ කාන්තාව කියන එකේ ලාලිත්‍යයට එහා ගියපු ශක්තිවන්ත බවක් ඔබ තුලින් දකින්නට ලැබීම සහ අපිට අගයන්නට ලැබීමත් අපි කරපු වාසනාවක්. ඒ නිසා තමයි අපි අභිමාණයෙන් සූදානම් වන්නේ මෙතෙන් පටන් මේ කුමරියන්ට මේ අවස්ථාව ලබා දෙන්නට. ලෝකේ කොයිතරම් වේදිකාවන් තැනුණත් අපිට අපි වෙනුවෙන් වේදිකාවක් තැනිලා ඒ වේදිකාව මතට ගොඩ වෙන්නට ලැබෙන අවස්ථාව තමයි ලොකුම දේ. අපේ පළවෙනි තරඟවට කාලයේදී මම මේගොල්ලන්ට කිව්වේ ඔබ මේ තරඟය සඳහා ඉදිරිපත් වෙන වාය කියන සිතුවිල්ල පැමිණීමම ඔබේ ජයග්‍රහණය. මොකද මේ 14 දෙනා වගේම සජින් හුඟක් අය තව මේ ප්‍රේක්ෂකාගාරෙත් ඉන්නවා. අපි මේ හරිම ආසාවෙන් ඉන්නවා මේ ඉෂාදී. මොකද මේ අර අපි හැමදෙනාම දැකපු කුමරිය ඔබ. ඒ නිසා මේ ඔබේ අත්දැකීම් ටිකක් බෙදා ගන්නට මං හිතන්නේ මේ කුමරියන් සියලු දෙනා කැමති. අනේ ඔබතුමියට ඉතාම ආදරෙන් ඇරයුම් කරනවා එන්න වේදිකාවට. මේ ඇගේ අත්දැකීම් මොකද මේ අපි දැන් දන්නේ මේ ජපානයේ අත්දැකීම්නේ මේ රුවැති යුවතියන් සම්බන්ධයෙන්. මොකද හේතුව අපි සෝෂල් මීඩියා හරහා දැක්ක ජයග්‍රාහිකාව සහ ඔබ එක කාමරේ හිටියේ. මම හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එක ලෝකේ කාටවත් ලබන්නට බෑ නේද? දැන් ඔබතුමියට ඉතාම ආදරෙන් ඇරයුම් කරනවා. එන්න. අපි කැමති ඔබේ අත්දැකීම මේ ප්‍රේක්ෂකාගාරයත් එක්ක බෙදා ගන්නට. අපිට ලොකු අභිමානයක්. අයිබෝවන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා සශිනිට අපිව මෙහෙට එකන් ආවට. මම හිතන්නේ අපි අමතක වෙන්න නොවන කාලයක් ගත කරයි කියලා මට මේ දවස් ටිකෙන් හිතෙනවා. ඉතින් ඇත්තටම පළවෙනි දේ තමයි හැමෝම කිව්වා වගේ අපේ දේ අපේ ළමයින්ට මගේ පුතයි පුතුනේ ප්‍රංශයේ මම අවුරුදු 7න් ප්‍රංශයට ගියේ. ඉතින් මේ වගේ දේවල් වලින් තමයි අපේ කල්චර් එක අපිට ආවේ. ඉතින් මේ වගේ දෙයක් සශිනිලා සහ ටීම් එක එකතු වෙලා කරනවා කියන්නේ අපේ දේ අපි අපේ ළමයින්ට දෙනවා. ඒ වගේම දැන් මේ ඉන්න 14 දෙනාගේ ඉන්නවා මෙහි ඉපදිච්ච ළමයි. ඉතින් ඒගොල්ලන්ට ලංකාවට ඒ ආදරේ දෙන්න අපි මේ වගේ දේවල් කරන එක තමයි මම හිතන්නේ මේ දේවල් වලින් තමයි කරන්න පුළුවන්. ඉතින් අපි පිට රටේ ඉඳලා අපි ලංකාවේ ඉඳලා මෙහි ඇවිල්ලා අපිට පුළුවන් විදිහට සපෝට් එක දෙනවා. ඒ වගේම අපි අපේ එක්ස්පීරියන්ස් එක මේ සශින් දුෂේනී මමයි අපේ තියෙන එක්ස්පීරියන්ස් එක අපේ ෆීල්ඩ් එකෙන් ඒගොල්ලන්ට දුන්නා. මම හිතන්නේ ඒකම ඒගොල්ලන්ට ගොඩාක් වටිනවා. අනිවාර්යයෙන්ම මේක අපි හිතන්න ඕනේ අපි මේකට සහභාගී වෙන එක තමයි ගොඩාක්ම ඉම්පෝටන්ට් කියලා. කිව්වා වගේම මගේ ජීවිතයේ මම තීරණයක් ගත්තා. දවස් 3කින් මම තීරණයක් අරගෙන තමයි මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කියන කම්පිටිෂන් එකට ආවේ. මොකද චන්දිමාල්ස ඒ අතරතුර ඒ දවස්වල මම කවුරුත්ම ලංකාවේ අඳුරන්නේ නැහැ ෆීල්ඩ් එකේ කවුරුත්. ඉතින් චන්දිමාල්ස ඔඩිෂන්ස් දාලා තිබුණා රෝසි සේනානායක සහ ඒ ටීම් එකේ අයත් එක්ක. ඉතින් එතකොට ෆස්ට් ඔඩිෂන්ස් ඒ කියන්නේ මුලින්ම ගන්න කට්ටිය අරගෙන ඉවරයි. ඊට පස්සේ ෆස්ට් ඔඩිෂන්ස් තිබුණා නොවැම්බර් 1 වෙනිදා. එතකොට මම සර්වර් කන්ටැක්ට් කරලා මම ඇහුවා මේමයි චන්දිමාල් කොහොමද ඒ දවස්වල සර් කිව්වේ නෑ චන්දිමාල් කියලා කිව්වේ. චන්දිමාල් කොහොමද අපි මම කරන්න ඕනි කියලා කිව්වහම චන්දිමාල් කිව්වා ෆස්ට් ඔඩිෂන්ස් තියෙනවා 1st of November එදා ආවේ නැත්තම් ඔයාට කම්පිටිෂන් එකට යන්න බෑ කියලා. ඉතින් අවුරුදු 4ක පුතෙක් ඉන්නවා මට. ඉතින් මම ඒ ඩිසිෂන් එක දවස් 3ක් ඇතුළත එයා ටිකට් එක මම බුක් කරගෙන ඒ ඩිසිෂන් එක අරගෙන ආවා. ඉතින් අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අයට ඕන විදිහට.
ගොඩක් වෙලාට අපිව සමාජයේ හැදිලා තියෙන ස්පෙෂලි ලංකාවේ ඒ විදිහට. ඉතින් මම සෝෂල් මීඩියා වල ඒ ගැන ගොඩක් කතා කරනවා. ඒ කියන්නේ පොඩි කාලේ අපි තාත්තගෙන් පර්මිෂන් ගන්නවා. ඊට පස්සේ අපි එක්කෝ අයියලා මල්ලිලාගෙන් පර්මිෂන් ගන්නවා. ඊට පස්සේ හස්බන්ඩ්ගෙන් පර්මිෂන් ගන්නවා. ඒ වගේ තමයි අපේ මෙන්ටැලිටි එක හැදිලා තියෙන්නේ. ඉතින් මං ඒ අතින් බලද්දි මම ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්. මං හරි මාර්ගය යනවා නම් මගේ වැලියුස් දන්නවා නම් මම වැරදි දෙයක් කරන කෙනෙක් නෙමෙයි නම් මට තීරණ ගන්න නිදහසක් තියෙන්න ඕනේ ගැහණියක් විදිහට. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම මේ ටයිටල් එක තියාගෙන මගේ රූම් එකේ ක්‍රවුන් එක තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මට ඕනේ මම මෙතනට ආවෙත් ලංකාවේ මිනිස්සු හින්දා මට ඕනේ මේගොල්ලන්ට මගේ එක්ස්පීරියන්ස් එකේ මං කියන වචනෙන් ඒ දේෙන් ඒගොල්ලන්ට ෆොටෝ එකක් අරගෙන ඒ දේ මං ඒගොල්ලන්ට ලබා දෙන එක. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට ලංකාවේ වෙන්නේ අපි ටයිටල් එකක් හම්බුනාම අපි යන්නේ යන තැන් අපි තෝරලා බේරලා තමයි යන්නේ. නමුත් අපිට ආදරය කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා මේ වගේ තැන්වල ඒගොල්ලන්ට ඊට වැඩිය දෙයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මම පටන් ගත්තේ කියන්න ඒ ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එක මට ගන්න පුළුවන් උනේ මම ගත්ත තීරයෙන්. ඉතින් අද සමහර විට මේ ගත්ත තීරණය මේ ළමයින්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි 14 දෙනාම හරි ගොඩාක් දුර යයි කියලා මම හිතනවා. අනිත් එක තමයි මම ගැහණු අයගෙන් ගොඩක් ඉල්ලන්නේ තවත් ගැහණියෙක්ට උදව් කරන්න. අපි කියන්නේ තවත් ගැහණියෙක්ගේ ක්‍රවුන් එකක් හදන විදිහට අපේ මෙන්ටැලිටි එක හදාගන්න. මොකද ගැහණු කෙනෙක් තමයි තවත් ගැහණු කෙනෙකුට උදව් කරන්න පුළුවන්. තවත් ගැහණු පිරිමි කෙනෙකුට වැඩිය ඒ ශක්තිය මාරයි. ඉතින් අපි ගොඩක් වෙලාවට වෙන්නේ ගැහණියෙක් ඉදිරියට යද්දී ඒ ගැහණියට පුළුවන් තරම් ප්‍රශ්න ඇති කරලා මේ පල්ලෙහාට දාන්න තමයි අපේ සමාජය බලන්නේ. ඒක කරන්න එපා. අපි මේ යන ෆීල්ඩ් එක දුෂේනි යන ෆීල්ඩ් එකයි ටිකක් එක වගේ අපි යන මේ ෆීල්ඩ් එක හරිම අමාරුයි. අපි ගොඩක් දුර තනියෙන් යනවා ගැහණි විදියට අපි ගොඩක් දුර තනියෙන් යනවා. ඉතින් අපිට ගෞරව කරලා උදව් කරන පිරිමි අයත් ඉන්නවා. සමහර අය ඔයගොල්ලෝ දන්නවා මේ ෆීල්ඩ් එකේ හරි අමාරුයි කියලා. ඉතින් මං කියන්නේ අපිට අපි මේ යන ගමනට ගැහණු අයගෙන් උදව් තියෙනවා නම් ඒක තමයි අපිට පුළුවන් අපිට හම්බෙන ලොකුම සපෝට් එක. ඉතින් අපි මේ 14 දෙනාටත් පුළුවන් තරම් උදව් කරලා ඔයගොල්ලන්ගෙත් ඔපචුනිටිස් ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් නම් ඉදිරියට යන්න ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එකක් ඇති. මං කියන්නේ ඒ දේ ලබා දෙන්න කියලා. මම කැමති දැනගන්න කුමරියක් ලෙස අභිෂේක ලබන කෙනෙක් කොල්ලෝ විදියට අපිට මොකද්ද තියෙන වගකීම කියන එක. මං හිතන්නේ අපි CG අවුරුදු කුමරා සහ කුමරිය කරද්දී මම ඒ කුමරන්ට කියපු දෙයක් තමයි ඕගොල්ලෝ එතන ඉන්න ඒගොල්ලන්ගේ නංගිලා හරි අක්කලා හරි ඒගොල්ලන්ව ප්‍රොටෙක්ට් කරන්න ඉගෙන ගන්න කියලා. මම කියන්නේ ලංකාවේ සමාජය ගැහණු කෙනෙක්ව දකින්නේ අර කොටියෙක් මුවෙක්ව දකිනවා වගේ ඒ වගේ. ඒක තමයි තියෙන ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ කාගේ හරි දුවෙක් මේක කාගේ හරි නංගි කෙනෙක් මේක ඒක තේරුම් ගන්න ඕනේ. මේ කාල වේලාව සචින්ට තමයි ඉතාම ආදරේ නැරුම් කරන්නේ. සචින් ඉතාම ආදරේ නැරුම් කරන්නේ ජපානයේ සහ මේ කලා අත්දැකීම විඳ ගන්නට. හොඳත් පොළොස්වන්නාදයක් ලබා දෙමු අපේ ආදරණීය හිතවතාට. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මුලින්ම කියනවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම අපිව ජපානයට අරන් ආපු සචිනිට ඒ වගේම අනුග්‍රහක බවතුන්ට ගොඩාක් ස්තුතියි. මම දන්නවා අපි හැමෝම රටකට ආපුවම මේ කාන්තාව පිරිමි පාර්ශවය කියලා නෑ. අපි හැමෝම ගොඩක් මහන්සි වෙනවා අපේ හීන වෙනුවෙන්. ඉතින් ඒ වෙලාව අපි කැප කරලා අපේ ප්‍රජාව එකතු වෙන තැනකට අපේ අවුරුදු උත්සවය කියන්නේ අපේ සංස්කෘතික උත්සවය. ඉතින් ඒ වගේ දෙයකට එනවා කියලා කියන්නේ මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. මොකද මට දැනුණා මේ ලංකාවේ හිටියට වඩා හරි ලස්සන නර්තනයක් එහෙම යද්දී අපේ සංස්කෘතිය අපේ රට කොච්චරනම් සුන්දරද කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපිව මේ තරම් ආදරෙන් ආඩම්බරෙන් අපිව ගෙන්නුවට අපේ ලංකාවේ කලාකරුවන් ඒ වගේම අපේ ඉෂානි එතකොට ඉෂාදි ඉතින් thank you ඔයගොල්ලෝ හැමෝටම. ඒ වගේම තමයි ඔයගොල්ලෝ සපෝට් කරන්න මේ වැඩේ දිගටම යද්දි. මොකද අපේ අර කාන්තාව ගැන කිව්වා ඇත්තටම මං හරි ආඩම්බරයි. මොකද මේ මම පොඩි කාලේ අහපු කතාව දැන් ටික ටික ලොකු වෙද්දි වෙනස් වෙනවා. මොකද මම පොඩි කාලේ ඇහුවේ මේ කාන්තාවක් වුණාම මේ ගෙදර උයන්න ඕනේ ළමයි ටික බලා ගන්න ඕනේ කියලා. ඉතින් එතනින් මිදිලා දැන් ලෝකේ වෙනස් වෙනවත් එක්කම අපේ ලංකාවේ තියෙන කාන්තාවන් කියන ඒ මයින්ඩ් එකත් වෙනස් වෙගෙන යන ගමන් තියෙන්නේ. අපේ 14 දෙනෙක් ඉන්නවා
තරංකරු කාරීනියන් ඉතින් ඒගොල්ලන්ට සපෝට් කරන්න ඒගොල්ලන්ට සමහරවිට මේක අලුත් අත්දැකීමක් නිසා වරදි අපි ඒවා හිතන්නේ නැතුව අපි අප්පුඩියකින් ඒගොල්ලොන් සනසමු ඒ වගේම මේක ඉවරුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක කතා කරලා පවුලේ කට්ටියටත් මම කියන්නේ තරඟයේ ජයග්‍රහණයක් හෝ පරාජයක් නෙමෙයි ඇත්තටම මෙතන වටින්නේ මේකට සහභාගීත්වය තමයි වටින්නේ මොකද කාන්තාවක් විදිහට මං හිතනවා මේ සහභාගීත්වයම දින්න කියලා ඉතින් ජපානය වගේ රටක අපිට මේ වගේ ආරාධනාවක් ලැබිලා ආපු එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා බ්‍රෑන්ඩ් එකක් විදිහට විශේෂත්වයක් සහ නව්‍යතාවයක් නිර්මාණය කරපු ආයතනයක් ලෙස ලියොන් රෙස්ටුරන්ට් ඇන්ඩ් සුපර් මාකට් ග්‍රහන් අමරසිරි අපේ ග්‍රහන් අයියා විතා මාදරෙන් අපි මතක් කරනවා පළමු කොටගෙන ඒ වගේම කියොක්කෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් සමුදි පෙරේරා සහ චලනී ලොකුපිටිය නිතින්ම මේ කටයුත්ත වෙනුවෙන් මුල සිට නේද හැම මොහොතකදීම අපිට දායකත්වය ලබා දුන්නා විශේෂයෙන් මතක් කරනවා ඒ වගේම රශ්මික ඉන්ටර්නැෂනල් රශ්මික රවිහංශ thank you රශ්මික ලොකු මොහොතවල් වලදී නේද ඒ බර කරට ගත්ත කෙනෙක් අපි මේ මම හිතන්නේ මේ ඉදිරිපස අත්පොඩිය කොයිතරම් බරද කියලා මේ වේදිකාවේ කතා කරන මට දැනෙනවා මොකද ඔබට නොදැනුණාට මොකද මේක ලොකු අභියෝග රැසක් එක්ක තමයි මේ වැඩේට නේද අපි අත්පොත් ලැබුවේ ඉතින් ඒ වගේම දිමාරා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් මංජුලා දිල්හානි ආදරණීය හිතවතිය ඔබට බොහෝම ස්තුතියි මේ කටයුත්තට දායකත්වය ලබා දුන්නාට ඒ වගේම මහේෂ් අයව අමතක කරන්නට බෑ ඇලිස් බාරකේ ලොකු ශක්තියක් ලබා දුන්නා අපිට මේ වැඩේ කටයුත්ත වෙනුවෙන් අපි මතක් කරනවා ඒ වගේම රුචිර ඉන්දික බණ්ඩාරయ్య අපේ බණ්ඩාර ගෲප් බණ්ඩාරయ్య ලොකු දායකත්වයක් ලබා දෙනවා අපේ පළමු වැන්නිය වෙනුවෙන් ඒ දායකත්වයේ ලොකු හයියක් ඒ වගේම NN ඉවෙන්ට්ස් ජෝර්ජ් අයියා විතාම ආදරෙන් මතක් කරනවා මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම මේ කටයුතු මේ ආකාරයෙන් ශක්තිමත් කරගන්නට අපිට දායකත්වය ලබා දුන්නු හැමදෙනාම ඉතාම ආදරෙන් මතක් කරනවා ඔබ තමයි විශාලතම ශක්තිය මේ කටයුතු වෙනුවෙන් ඔබ ලොකු කැපකිරීමක් කළා ජපානය ඇතුළේ මේ ඉන්න හැමදෙනාම භාෂාව ඉගෙනගෙන ඔහුගේ අරමුණ වෙනුවෙන් යන්නේ මොකද හේතුව මේ ජපානය ඇතුළේ මේ ස්ටැබ්ලිෂ් වෙන එක සහ තමන්ගේ අරමුණ වෙනුවෙන් යනවා කියන එක වෙන කතාවක් ඒකට ලොකු ගැටක් තියෙන්නට ඕනේ මොකද හේතුව මේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ රටින් දුර ඉන්නේ අවුරුද්ද කාලෙදී මේ වැඩිපුර අම්මා තාත්තගෙන් දුර ඉන්නේ එතකොට මේ අත්දැකීම මම හිතන්නේ අපේ කියෝකෝ ජැපනීස් එකට රශ්මිකලට හොඳට මැති රශ්මිකලට ඔබට මම හිතන්නේ විශේෂයෙන් මැති දරුවෝ මෙහෙට ගේන එක ඇතුලේ දක්ෂයන් මෙහෙට ගේන එක ඇතුලේ සහ මේක ඇතුලේ වුන්ව කොයි විදියටද කටයුතු කරන්න කියන එකත් එක තමයි වුන්ගේ අරමුණ යන්නේ. ඉතින් ඒ අතර ඊට පස්සේ විශේෂයෙන්ම සචිනියකට ඕන වුණා හොඳ ආටිස්ට්ලව දෙන්නෙක් කියන. එතනදී ඇත්තටම තර්කයකින් තොරව අපි තාම ආදරෙන් ආරාධනා කරේ සචින් ලියනගේ සහ දුෂේනිට. අයිබෝවන් ජපානයේ ඉන්න අද මෙතනට ආපු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ ලංකාවෙන් ගොඩක් දුර ඔයගොල්ලෝ ඔයගලන්ගේ පවුලෙන් හැමෝගෙම ගොඩක් දුර ඉඳගෙන මෙහි මේ කරන ඔයගලන්ගේ ජීවිතය වෙනුවෙන් ඔයගොල්ලෝ මේ කරන තරඟෙට ඔයගොල්ලෝ මේ ජීවිතය වෙනුවෙන් ඔයගොල්ලෝ මේ කරන ප්‍රයත්නෙට ඇත්තටම හරි සන්තෝෂයි. හුඟක් ලංකාවේ අය මෙහි ඇවිල්ලා මේ විදිහට ජීවිතේ සමහරක් දේවල් ජය අරගෙන ඉන්න එක දකින්නකොට වෙන සංස්කෘතියක් තියෙන රටක වෙන සංස්කෘතියක් සහ වෙන භාෂාවක් තියෙන රටක පොඩි තැනකින් පටන් ගන්න මම හිතන්නේ ගොඩක් අය අපේ ඊශාන්ව නම් මම දන්නවා මම වැඩ කළත් තියෙනවා පාර දිගට එන රටේ. ඉතින් එයත් මෙහෙට ඇවිල්ලා මම හිතන්නේ බිඳුවේ ඉඳලා පටන් අරගෙන ඔයගලන්ගේ ජීවිත ඔයගොල්ලෝ ගේමක් ගහලා තියෙනවා. ඉතින් හරි සන්තෝෂයි සහ ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් විදියට ජපානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගැන. ඉෂාදි කිව්වා වගේ තමන්ගේ දුවලටත් පුතාලට වගේම දුරක් යන්න දෙන්න. ඒගොල්ලෝ කිරිල්ලියෝ මේ 14 දෙනා විශේෂයෙන්ම ඒ 14 දෙනාට පියාඹන්න දෙන්න. එතන මම හිතන්නේ සමහරු ඉන්නවා තනියෙන් ඇවිල්ලා මෙහි ජපානයේ නැවතිලා ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ හැමෝටම සුබ පතන. ඉතින් සචි අක්කටත් සුබ පතනවා. ඉතින් හැමෝටම thank you සහ ආපහු සුබ අලුත් අවුරුද්දක් වේවා. நாடின் நன்மகனே பொன்மகனே முத்தாயவனே விண்ணும் சூரியனும் சந்திரனும் முன்னாயவனே காலம் காத்து வச்ச ரக்ஷகனே சிம்ஹாரகனே எங்கள் கண்ணனாய் வந்தவனே பயமே மாறிப்போ நீ அண்ணன் வந்தால் தும்பிட்டு நெல்ல இருட்டில் சிட்டி வாழும் ராஜாவுக்கு எல்லாரும் சொல்ல இவனை தொழுவானா எனும் ஜனத்திறக்க காலம் எடுத்து வச்சால் சொர்க்கம் போலும் மன்னல்
ആരംഭം കുത്തുഹരി ശ്രീ തോക്കിൻ കാഞ്ചി വലി ശീലം പണ്ടേ മാറാത്ത വ്യാധി നെഞ്ചിൽ പൂട്ടി വച്ചോരംഗക്കലി തീരാത്ത വാശി അണ്ണൻ മീശ വെച്ചോരാട്ട പുലി ഇടയാങ്ങൊന്നൊരുക്കും നിന്നൊരുക്കും പണ്ടേ ആപത്ത് കട്ടച്ചോര കൊണ്ട് ജ്യൂസ് അടിച്ച് സോഡ സർബത്ത് നൊടിയിൽ മതയാനെ മെരുക്കിടും കരുത്ത് ഇവനെ പടച്ചു വിട്ട കടവുള്ളക്ക് 10-10 හරිම සතුටු දවසක්. මොකද මං හරිම ආසාවෙන් හිටියේ මේ වගේ ෂෝ එකක් කරන්න. විශේෂයෙන්ම මං චන්දිමාල් අයියට මං චිචි කියලා යාට කියන්නේ. චිචිව සාදරයෙන් පිළිගන්නවා ජපානයේට. මේ ඉතින් මං හරි ආදරේ යාට. මම මේ වගේ එකක් කරන්න කියන්නේ පැජන්ට් එකක් කරන්න මම හරි ආසාවෙන් හිටියේ. ඉතින් මට මුලින්ම මතක ඇලිස් බාර් එකේදී අයියා හම්බෙලා මේ ඔයා දැන් අපි මේ සැලොන් එක කරද්දි මියුසිකල් ෂෝ වලටම තමයි ස්පොන්සර් කරන්නේ. අයියෝ දැන් සැලොන් එකක් කරන නිසා මේ ප්‍රෙසන්ට් කරන්න කියලා කිව්වා. ඉතින් එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. මොකද චන්දිමාල් අයියා වගේ එක්කෙනෙක් මාත් එක්ක කතා කරයි කියලාවත් මට එහෙම තිබ්බේ නැහැ. ඉතින් මමයි මගේ මැනේජර් හරි බයෙන් කතා කළේ චන්දිමාල් අයියත් එක්ක. ඒත් හරි නිහතමානීව කතා කළා. ඊට පස්සේ ඉතින් අපි මම ලංකාවට යද්දි චන්දිමාල් අයියා මගේ ෆ්ලයිට් එකේ හරිම නිහතමානී විදිහට කතා කළා. ඉතින් මගේ හරි ගුරුවරුකම් දීලා ඉතින් මම අද මේ තැන ඉන්නවා. මට හරිම සතුටුයි චන්දිමාල් අයියේ. ඇත්තටම මගේ හීනයක්. මම මෙතනට ඇයි ආවේ කියලා කිව්වොත් එහෙම පොඩි කතාවක් කියනවා චන්දිමාල් අයියේ. පොඩි කාලේ ඉඳන් මම හරි ආසයි මේ ආර්ට් එකට. හැබැයි මට මගේ කලර් එකයි මගේ හින්දා දැනෙම ලංකාවෙන් පොඩ්ඩක් ඉස්කෝලේ වුණත් ඩාන්සින් ටීම්ස් වලට මම ගත්තේ නැහැ සචි. මම කවදා හරි දැන් මට සචි කිව්වහම මුළු ලෝකෙම දැනගන්න තැනට මං එනවයි කියන එක. ඒ ඉලක්කය මත තමයි මම මෙතනට ආවේ. මට මොකද කියනවා නම් මගේ කලර් එකට මගේ මේකට මට ටැලන්ට් එකක් හම්බුන්නේ නැහැ පොඩි කාලේ කියලා. ඉතින් මම චන්දිමාල් අයියට බොහොම ස්තුතියි. මම අද මේ ස්ටේජ් එකේ ඉන්නවා හින්දා. දුෂේනි අපේ ශාදි සමුදි චලනි ගිහාන් අයියා මංජුලා අක්කා සෑහෙන මට උදව් කළා. ඔක්කොම පිළිගන්න ඔයගොල්ලන් බලන්නවටත් බොහොම ස්තුතියි. ආයෙ ලබන අවුරුද්දේ මේ වගේ හොඳ වැඩක් කරමු කියලා කියනවා. දැන් අපි ඉල්ලලා සිටිනවා. සුදු හන්සේ රඟ දෙන විලසේ අවුලා
සිනහව දැකලා රංගය මේ මල් පීදී නැමිලා දෙවැට දිගේ තුරවර සැලෙනා මන බැන්දූ ඔබරුව දැකලා හිරු නැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා
තැන කොතන කිරියුතුරන අරු නෙල්ලට අගනාරු මැව්වා අලදරනාරන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට අයිබෝවන් මගේ නම නලමි සුවේනි මෙත්සුකි මගේ වයස අවුරුදු 18යි මං ආවේ චිබා ඉඳලා හිත අත්තර කොහො හඬක් නැඳුනයි අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම මගේ නම මලීෂා සුබනිශංක මගේ වයස අවුරුදු 22යි මං ජපානයේ ටෝකියෝ කුරුණෑගල තමයි ලංකාවේ ඉන්නේ කුරුණෑගල පැත්තේ කට්ටිය ඉන්නවද? හොඳත් ප්‍රසන්න අම්මෝ කුරුණෑගල ගියා මේ මත උස්සන්න. සුබ දවසක් වේවා සුබ අලුත් අවුරුද්දක් මගේ නම ශෂී වික්‍රමරත්න මගේ වයස අවුරුදු 27යි මම ආවේ ටෝකියෝ වල ඉඳලා ලංකාවේ අනුරාධපුර රජ රට වැව් බැඳි රටේ හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු ශෂීට සිතාරා අයිබෝවන් මගේ නම සිතාරා ෆර්නෑන්ඩෝ මට අවුරුදු 22යි මම ආවේ නරීතා ඉඳලා ලංකාවේ කුරුණෑගල තවත් කුරුණෑගලක් කුරුණෑගල දෙන්න මේ අපි කියනවනේ ශෛල හස්තිපුර කියලා කියනවා කුරුණෑගල පැත්ත. හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු මල්ෂිට තරගාංක සිතාරට අපේ පස්වන තරගකාරිනිය මල්ෂී විජේන්ද්‍ර අත් ප්‍රසන්නාදයක් දෙමු නේද? අගේ කිරීම වටිනවා. මල්ෂී විජේන්ද්‍ර අයිබෝවන් මගේ නම මල්ෂි විජේන්ද්‍ර මගේ වයස අවුරුදු 25යි මං ආවේ ත්‍රිබා වල ඉඳලා ලංකාවේ ගම්පහ අපිට වෙනසක් ගම්පහට පැත්ත පොඩ්ඩක් ගිහින් ලැබු. ගම්පහට බොහොම ස්තුතියි. අපේ පස්වන තරගකාරිය ඒ ආකාරයෙන් අපි හඳුනා ගන්නකොට හයවන තරගකාරිනිය ඉමෝක්ෂා සත්සරණි. හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු ඉමෝක්ෂා සත්සරණි. අයිබෝවන් මගේ නම ඉමෝක්ෂා සත්සරණි මට වයස අවුරුදු 18යි මම ආවේ සයිතමත් ලංකාවේ මාතර මේ මාතරයි කියන්නේ මේ හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු හයවෙනි අංකය ඉමෝක්ෂා සත්සරණි හත්වන තරගකාරිනිය මහින්ෂා ඇන්තනි මහින්සා මගේ නම් මහින්සා ඇන්තනි මට වයස අවුරුදු 23යි මම ආවේ ගම්පහ ඉඳලා ජපානයේ චින්ජුකු වල ගම්පහ තවත් හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු මහින්ෂා ඇන්තනි ඒ වගේම අටවන තරගකාරිනිය හර්ෂණී කුමාරී හර්ෂණී අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ නම හර්ෂණී කුමාරී මම ආවේ යොකෝහාමා ඉඳන් මගේ වයස අවුරුදු 29යි මම දැනට ජපානයේ ස්ටඩි කරනවා ලංකාවේ මම ගම්පහ සෙලීනා බැද්දගම සෙලීනා ඉබෝවන් මම සෙලීනා බැද්දගමගේ වයස අවුරුදු 20යි ආවේ ටෝකියෝ වල ඉඳන් ලංකාවේ කොළඹ හොඳයි සෙලීනා ස්තුතියි දහවන තරගකාරිනිය විදුමිනී චතුරි අපේ දහවන තරගකාරිනිය විදුමිනී ඉස්සරහට අයිබෝවන් මගේ නම විදුමිනී චතුරි මට වයස අවුරුදු 25යි මම ආවේ ටෝකියෝ වල ඉඳලා ලංකාවේ අනුරාධපුර ඩිලානි සේනාරත්න හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු ඩිලානිට ඩිලානි අයිබෝවන් මගේ නම ඩිලානි සේනාරත්න මම ආවේ චිබා වල ඉඳලා මට වයස අවුරුදු 29යි ලංකාවේ ගම්පහ හොඳත් ප්‍රසන්නාදයක් එක්ක ඇයටත් අපි සුබ පතමු 12 වන තරගකාරිනිය යෙමි ගමගේ 12 වන තරගකාරිනිය යෙමි මගේ නම යමි ගමගේ මට අවුරුදු 25යි මං ආවේ සයිතමා ඉඳලා ලංකාවේ රත්නපුරේ නපුරේ මැනිකක් අනේ හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු යෙමීට අපේ 12 වන තරගකාරියේ අන්සනී බැද්දගමගේ
ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. මගේ නම අංශිනී බැද්දගමගේ. මට වයස අවුරුදු 28යි. මම ආවේ ටෝකියෝ ඉඳලා. ලංකාවේ? කොළඹ. ඔබ හැර තවත් බැද්දගම කෙනෙක් මෙහි සිටීද? ඇගේ නැගණියත් මේ තරඟේ ඉන්නවා. සෙලීනා බැද්දගමගේ අනේ සුබ පැතුම්. අන්සනී සුබ හොඳත් පොළසන්නාදයක් ලබා. අපේ අවසන් තරඟකාරිනිය දුලාරී තරුෂිකා. ආයුබෝවන් මගේ නම දුලාරී තරුෂිකා. මගේ වයස අවුරුදු 22යි. මං ආවේ තංගල් ඉඳලා. හොඳත් පොළසන්නාදයක් ලබා දෙමු. තංගල්ලින් නීල නයන කරක මාව මකර බලනා යන් 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 රන් කුලේ නිතඹේ සලලා හෙන්දේ යාමේ දැසම සුවවින්දා රන් ගොයමේ සුවඳක් වැතිලා සුසුමේ දැවටි දුර යන්නට පැතුවා රන් සේල ඇත රන්දෝලාවට නගිනවත ගුම් 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 බම්බර නත මේ කොයි පින් මට ඇහෙනවත හංකිති කැවෙන ප්‍රේමයට නෙරිය කොනේ මඩ ඕනෙමත මාලගිරව් ටික හීනගෙනවා වැස් මත්තේදී මුව මල් දීවා තෑගි ලෙසට මගේ නීල කොබෙයා දුක වාවාගෙන ඉන්නට කීවා සාර සදිසි පෙති පේරනෙලාලා වීර මලක පෙති නාසට අල්ලා සූර්ය වැවලග ප්‍රේම කුරුල්ලා සොකරි නටන්නට මාලගිරව් ටික හීනගෙනවා වැස් මත්තේදී මුව මල් දීවා තෑගි
කෙලෙසට මගේ නීල කොබෙයා දුකවාවාගෙන ඉන්නට කීවා සුකරි නටන්නට එන්න හැව්වා පුංචි දුරක ප්‍රතිඵල සඳහා ඉඩක් තියෙන්නේ. කෙලින්ම විනිශ්චය මණ්ඩලයේ පැත්තට ගිහිල්ලා ප්‍රතිඵල ටික අරන් එන්න කියන මම අරන් එන්නද මොකද කියන්නේ ඕගොල්ලෝ? ඉක්මනින් අරන් එන්නද පොඩ්ඩක් තව ටිකක් ඉඳලා අරන් එන්නද මොකද කියන්නේ ඕගොල්ලෝ? ඉක්මනින් අරන් එන්න. ඉවසිල්ලක් නැතුව ඉන්නේ මං හිතන්නේ ප්‍රේක්ෂකාගාරේ ඔබත් මං හිතන්නේ බලාගෙන ඉන්න වැඩි කොයි ආකාරයෙන්ද මේ බෙදෙන්නේ කියලා නේද? යන්නද එපාද? යන්න. හොඳයි. මම විනිශ්චය අපි බලමු කොයි ආකාරයෙන්ද මේ තරඟකාරිනියන්ට ජයග්‍රහණය ලැබී තිබෙන්නේ කියලා. අපි තෝරාගන්නේ බෙස්ට් ෆොටෝජෙනික්, ඒ වගේම popular, most popular, ඒ වගේම best skin, ඒ වගේම hair, smile, personality කියන කැටගරිස් වලින්. පළමුවෙන්ම අපි සූදානම් පළමු ත්‍යාගය සහ මේ 14 දෙනා අතරින්. මම විශ්වාස කරනවා මේ ජයග්‍රහණයන් කියලා කියන්නේ ඔබ වෙනුවෙන් ලැබෙන වටිනාකමක්. ඒ වටිනාකම අගය කිරීම තබා ගන්න. හොඳයි. එhmenan අපි දැන් සූදානම් මේ කැටගරි කීපයේම මෙතෙන් පටන් පවසන්නට ඔවුන්ව අගය කරන්නට. අපි සූදානමින් ඉන්නවා. ඔවුන්ට හිමි ත්‍යාග ලබා දෙමින් ඔවුන්ව අගය කරන්නට. most popular අංක 10 most popular ලෙස මං හිතන්නේ ඇය තමයි ඒ ජයග්‍රහණය වෙන ලබන්නේ. අපි එම ත්‍යාගය ඇයට හිමි ත්‍යාග ලබා දෙන්නට අපි ආරාධනා කරමු. අපිට ඉන්න ආදරණීය අනුග්‍රහක බෞතුන්ට අපි පිළිවෙලින් ආරාධනා කරනවා. අපි ආරාධනා කරනවා මේ කටයුත්තේ දායකත්වය ත්‍යාග ටිකට අපි එකතු වෙන්න මංජුලා දිල්හානි සහ සමුදි පෙරේරා චල්ලි ලොකුපිටි අපි එකතු වෙමු. මේ ත්‍යාග අපි ලබා දෙන්නේ most popular category එකට. අපි මීළඟට සූදානම් best skin. හොඳම සම. best skin. එතන චවි කල්යාණය නේද? පංච කල්යාණය. best skin. අංක 6. අංක 6 තමයි හොඳම සමට ඒ ජයග්‍රාහකත්වය ලබන්නේ. අංක 6 best skin. අපි ආරාධනා කරනවා රශ්මික රවිහංස රශ්මික ඉන්ටර්නැෂනල් මේ කටයුත්තට එකතු වෙන්න. හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙන්න. මේ තරඟ කරමින් ජයග්‍රහණය ලබන්නේ ලොකු කැපකිරීමක් එක්ක වුන්. මීළඟට best hair වෙනුවෙන් මේ ත්‍යාග ලබා දෙන්නට අපි ආරාධනා කරනවා මහේෂයට ආරාධනා කරනවා. best hair අංක 9. අංක 9 තමයි best hair ලෙස ත්‍යාග ලබන්නේ. හොඳයි. best smile අංක 2. අංක 2 තමයි best smile හොඳම හිනාවට හිමි වටිනාකම එකතු කරගන්නේ. හොඳම සිනහ
හොඳයි. හොඳත් පොලසන්නාදයක් ලබා දෙමු. හොඳම සිනහව. අපි මීළඟට සූදානම් best personality. පෞරුෂත්වය. නේද? මම හිතන්නේ අමන්දිකේ අපි නේද චන්දිමල්ලේ පෞරුෂත්වය තමයි කාන්තාවකට වටිනාම ආභරණය. හොඳම ඒ කියන්නේ best personality ලෙස ඒ ජයග්‍රහණයට හිමි ජයග්‍රාහකත්වයේ ලබන්නේ. ඒ වෙනුවෙන් ත්‍යාගය ලබා දෙන්නට වටිනාකම එකතු කරන්නට එන්නේ ඉවෙන්ට්ස් ජෝර්ජ් අයියට අපි ආරාධනා කරනවා. එන ජෝර්ජ් අයියා තමාදරෙන් best personality අංක 1 අංක 1 best personality හොඳ පෞරුෂත්වය ජෝර්ජ් අයියා එන්න අපි ත්‍යාගය ලබා දෙමු. මම හිතන්නේ ඇත්තටම අය දක්ෂයි මේ හැම කෙනෙක්ම දක්ෂයි පොදුවේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මගේ පර්සනැලිටි එක ඇත්තටම මේ වේදිකාවේ මට පෙන්වන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. හිනාව කියලා කියන්නේ මනුස්සයෙක්ට නොමිලේම දෙන්න පුළුවන් දෙයක්. ඒක ලබා දෙන්න පුළුවන් වීම ගැන හදවතින්ම ගොඩක් සතුටුයි. මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. සතුටුයි. ගොඩාක් සතුටුයි. ඉස්සරම ස්තුතිවන්ත වෙන්න ඕනේ සචිසරුන් ආයතනයේ මගින් අපිට මේ අවස්ථාව ලබා දුන්නා. ගොඩක් සතුටුයි විනිශ්චය මණ්ඩලයටත් හැකියාව කරලා ගොඩක් ස්තුතියි. පසු කරන් හෙල්පවා එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා හංගාමයි ආලේ නින්දා ඇහිදාලේ නින්දා වැහි කෝඩේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරිතලේ නාහරදේ දුම හින්දා ප්‍රාණේ ඉකි වින්දා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තානාපතිතුමා ඇතුළු අපේ සියලුම ස්පොන්සර්ස්ලා
ඇවිල්ලා ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ මම හිතන්නේ යාළුවෝ සහ මගේ කලාකරුවන් විශාද්‍ය ඇතුළු ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ඒ වගේම සචි ඇතුළු සචිගේ සියලුම කාර්ය මණ්ඩලය ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් හරිම සතුටුයි මම හිතන්නේ මගේ මේ 4 වෙනි ගමන ජපානයට ආපු මුලින්ම සමාව ඉල්ලනවා මොකද මම නිසා පොඩ්ඩක් මට ෆ්ලයිට් එක මිස් වෙලා මට චුට්ටක් එන්න පරක්කු වුණ නිසා තමයි මේ කාර්යය හවස් වරුවට දාගෙන තිබුණේ. ඉතින් කොහොම හරි මම එනවා කියලා හිතුවා සචි වෙනුවෙන් කොහොම හරි ෆ්ලයිට් එකක් දාගෙන ආවා. ඉතින් අතර මේකට සමා වෙන්න කියලා කියනවා. ඉතින් සචි කියන්නේ මම හිතන්නේ මම මුලින්ම ජපානයට ආපු දවසේ හම්බ වෙච්ච බොහොම නිහතමානී සහ බොහොම අවංක හරිම මං හිතුවේ කෙනා නෙමෙයි අන්තිමට සචි කියන්නේ කියන එක මම තේරුම් ගත්ත ආශ්‍රය කරනකොට. ඉතින් එයාට හරි ආස දෙයක් තිබුණා ලස්සනට ඉන්න. ලස්සන කියන දෙයට. ඉතින් ඒ නිසාම තමයි මම හිතන්නේ යා මාත් එක්ක වැඩ කරන්න. ඒ වගේම මේ වෙලේ සූතිවන්ත වෙනවා මගේ මිසිස් ශ්‍රී ලංකා තරංගාවලියට පවා. මට ජපානයේ ඉන්න ගොඩාක් අනුග්‍රාහකයින් උදව් කරා. ඒ වගේම සචි විශේෂයෙන් මතක් කරන්නේ මහේෂ්. අද අපි හැමදාම ජපානයට ආවම ගෙදර වගේ අපිට තැනක් තියෙනවා. ඉතින් ඒ නිසා එතකොට අද දවසේ මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ දෙයක් කරනවා කියන එක මේ වගේ රටක මේ රටේ ජීවත් වෙන ලස්සන අය හොයලා හරිම අමාරු දෙයක්. ඒක අපේ රටේ අපිට කොච්චර අමාරුද කියන එක අපි දන්නවා. ඉතින් මේ වගේ රටක මේ වගේ දෙයක් සංවිධානය කරනවා කියන එක බොහොම අමාරුම දෙයක්. මේ වගේ හෝල් එකක් අරගෙන එතකොට ලංකාවෙන් ඇඳුම් අරගෙන ඇවිල්ලා විනිශ්චය මණ්ඩලයේද මේ හැමදේම ලංකාවෙන් ගෙනල්ලා හරිම අමාරු වැඩක්. ඉතින් සචිට සූතිවන්ත වෙනවා. ඒ අභියෝගේ බාරගත්තට අරගෙන මේ දේ ලස්සනට කරාට ඉතින් මේ අමාරු කාර්යය ඇදගෙන ගොඩක් දුර අරන් ගියපු අපේ නිවේදක මැතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා මේක පැය ගාණක් මම හිතන්නේ අදින්න බැරි වෙනකනුත් ඇත්තා. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒකට. ඉතින් මට නම් වශයෙන් සඳහන් කරගන්න බැරි වුණත් මම හිතන්නේ මේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න අනුග්‍රාහක බවතුන් සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ මේ වගේ දෙයකට ස්පොන්සර් කරනවා කියන එක බොහොම වැදගත් බොහොම අමාරු දෙයක්. ඉතින් ඒ දේ කරාට සචි වෙනුවෙන් සහ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වෙලේ මම හිතන්නේ ජයන්ත අය ඇතුළු හැම දෙනාම පැමිණෙනවා. ඉතින් ඒ අයවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ජයන්ත අය මම හිතන්නේ හුඟ දවසකින් දැක්කේ. ඉතින් හරි ලස්සන වැඩක්. මම හිතන්නේ මම හිතුවෙත් නැහැ සචි මෙච්චර ලස්සනට මේ දේ ප්ලෑන් කරලා තියෙයි කියලා. ඇඳුම් වල ඉඳලා මම හිතන්නේ හෙයා මේකප් ඉඳලා ඒ හැමදේම මම හිතන්නේ විශේෂයෙන් අපේ නර්තන ගුරුතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ දරුවන් වල බොහොම ලස්සනට ඒ නර්තන අංගය සඳහා සූදානම් කරලා තිබ්බා, පුහුණුවීම් කරලා තිබ්බා. ඉතින් කිසිම කොරියෝග්‍රැෆි එකක් නැතුව ඒ දරුවෝ බොහොම ලස්සනට මේ වේදිකාව පාවිච්චි කරා. ඉතින් මං වෙනුවෙන් ආපු සචින් දුෂේනි ශාදී ඇතුළු විනිශ්චය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් අද දවසේ ලැබෙන විනිශ්චය මොකක් වුණත් මම හිතන්නේ මේ තියලු දෙනාම 14 දෙනාම මට බොහොම ලස්සන බොහොම ජයග්‍රාහකව එක වගේම ඉතින් තරඟේ නියමයක් තියෙනවා අවසානයේ 6 දෙනෙකු 1 2 3 කියන විනිශ්චය. ඉතින් ඒක මම හිතන්නේ අපි හැමෝම බලලා තීරණය කරන දෙයක්. ඉතින් කවුරුත් ඒ සඳහා අපි එක්කවත් සචිනී එක්කවත් අමනාප වෙන්න එපා. ඉතින් අපිට අපි දකින විදිහ අනුව හොඳම විනිශ්චය අද දවසේ ලබා දෙන්නේ. ඉතින් පැමිණි ඔබ සියලු දෙනාටමත් බොහොම ස්තුතියි සහ අද දවසේ මේ වැඩේ ලස්සනට ඉවර කරගන්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි හැමෝටම. අරිගතෝ. ටොප් 6 හොඳම 6 දෙනාගෙන් තමයි පළමු දෙවන ස්ථාන ජයග්‍රහණයක් ලබන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ පළමු ත්‍යාගයේ වෙනුවෙන් මුදලින් කොළ 20ක්, ඒ වගේම දෙවන ත්‍යාගයේ වෙනුවෙන් කොළ 15ක්, ඒ වගේම තුන්වන ත්‍යාගයේ වෙනුවෙන් කොළ 10ක්, ඒ වගේම විශේෂයෙන්ම ප්‍රථම ස්ථානයට චන්දිමල් ජයසිංහයන්ගේ සුරතින් හැඩවෙන්නට පුළුවන් මනාලියක් ලෙස ඒ කාරණයක් අපි මතක් කරනවා. හොඳම 6 දෙනාව තෝරා ගැනීමේ වටය. ඒ වෙනුවෙන් ඔවුන්ට නැවත වතාවක් මේ වේදිකාව මතට එන්නට ආරාධනා කරනවා සහ ඔවුන්ගේ නිරූපණය ඉදිරිපත් කරමින් වේදිකාව මත රැඳී සිටින්නට කියන ආරාධනය තමයි අපි කරන්නට සූදානම් වෙන්නේ.
නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා තාමත් හදේ වැජෙන්නේ නැතිද ආශා සිනහේ වර්ෂා රසයේ නුරා දැවෙන්නේ සිනා උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදර සරර දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහද අරාතනා කෙරෙල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා තාමත් හදේ වැජෙන්නේ වසරේ ආශා තනන සීමා තනුවේ සුවේ දැනෙන්නේ එරබදු වාරේ ඔන්චිලිවාරම් කාලේ සූරිය නැකතෙක් එමුගේ මැද සාලේ කිරිබත් කෙවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ අවුරුදු කාලේ හැමහිත් සැනසේවා වත බුලතින් සරුවී අටුකොටු ඉතිරේවා කටතලවෝ සිත්මල් යලි විකසිත වේවා කටතලවෝ සිත්මල් යලි විකසිත වේවා ආයු බොහෝ වී නිරෝගී වේවා ආයු බොහෝ වී නිරෝගී වේවා ජනරාශී එක් රාශී වී ජන ක්‍රීඩාවන් පිරුණවේ හැමගේ සිත් සතුටින් ශ්‍රී සුව අවුරුද්දේ සාමය රජ වේවා එරබදුවාරේ ඔන්චිලිවරම් කාලේ
කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ මෙම අතතිව තිබෙන්නේ අවසාන ජයග්‍රහණයට අවසන් වටේට යන ජයග්‍රාහිකාවන් 6 දෙනා. 6 දෙනා. ඊට පෙර මම ආරාධනා කරනවා සචි අක්කාට. සචි අක්කේ එන්න වේදිකාවට. මම හිතන්නේ මේ හොඳම මොහොත මේ තරඟකාරිනියන් සියලු දෙනා තියාගෙන ඔබ වෙනුවෙන් මේ මොහොතට කැපවෙච්ච සියලු දෙනාව අගය කරන්න අපි තාම ආදරයෙන් ඇරයුම් කරනවා සචි අක්කාට. එන්න. හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු මේ විචිත්‍රත්වයේ සහ සුන්දරත්වයේ මැව්වේ ඇයි? මම මගේ මට උදව් කරපුවා මම ස්ටේජ් එකට ගෙන්නන්න කැමති විශේෂයෙන්ම. මෙයාලා තමයි මේ වැඩේ මගේ සපෝට් එක හිටියනේ. ජයන්ත අයියා, විරාජ් අයියේ, සම්පත් අයියේ, රුචිර අයියේ, ඔක්කොම චතුරංග අයියා හැතුළු හැමෝම සමුදි චලනි, දිහාන් අයියා, මංජුලා අක්කා මට ගොඩක් දායකත්ව ලැබුණ හැමෝටම හදවතින් ස්තුතියි. මහේෂ් විශේෂයෙන් මහේෂ්වත් හැමෝම ආදරයෙන් මතක් කරලා ඉන්නවා. බොහොම ස්තුතියි හැම දිනාටම. අපේ අබින මල්ලි ප්‍රණීත දුවලින් දායකත්වයේ දුන්න තිලිනි මට දැන් මතක් කරන හැම මට සහයෝගය දුන්න හැමෝටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. එහෙමනම් හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙන්න. ඇයට බොහොම ස්තුතියි. අපි මේ ලස්සන වැඩක් නිර්මාණය කරාට. টপ 6. මා කිව් ලෙස අංක පිළිවෙලට ඔබට පුළුවන් ඉදිරියට එන්නට. පළමු අංකය. අංක 3. අංක 3 টপ 6 වටේට යනවා. අංක 3 টপ 6 වටේට යනවා. මීළඟ අංකය එමනම් දෙවන අංකය අංක 14. අංක 14 টপ 6 වටේට යනවා. මේ টপ 6 වටේට යන තුන්වෙනි අංකය. තුන්වැනිය කවුද? අංක 6. අංක 6 টপ 6 වටේට යනවා. මම මේ කල්පනා කරේ චන්දිමල් අයියේ මට මේක අංකයක් වැරදුනොත් එහෙම මල කෙලියයි නේද කියලා. නේද? ඒකේ වගකීම ටිකක් දැනෙනවා වැඩිපුර. මොකද හේතුව මේ ලොකු වගකීමක් එක අංකයක් වැරදුනොත් ඒක සම්පූර්ණයෙන්ම නෑ. නමුත් මම විශ්වාස කරනවා මේ සියලු අංක නිවැරදි. මෙන්න හතරවෙනි අංකය අංක නපුරු නෑ. 9. 9 නපුරු නෑ. අංක 9. මෙන්න තවත් තියෙන්නේ අංක දෙකක් මට කියන්න තියෙන්නේ. ඒ අංක දෙකටම අයිතිකාරයෝ මෙතන ඉන්නේ දෙන්නයි. කවුද? තව අංක දෙකයි. ඒ දෙකෙන් මම පළවෙනිම කියන්න යන්නේ අංක 1. අංක 1 টপ 6 වටේට යනවා. රැය වෙනුවෙන් සතුටු වෙන හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවනේ. ස්තුතියි. টপ 6 වටේට යන අවසන් තරඟකාරිනිය අංක 12. අංක 12. අංක 12යි টপ 6 වටේට යන්නේ. ඉතින් ආදරණීය টপ 6 හිතවතියන්ට සුබ පතමින් සියලු දෙනා වෙනුවෙන්ම සහතික පත්‍රයක් සෝදානම් කරලා තියෙනවා.
ඒ සහතික පත්‍රය අපි ලබා දෙන්නට සූදානම්. නනමි ස්වේනි මෙත්සුකි, මලීෂා සුබනිශංක, ශෂී වික්‍රමරත්න. සිතාරා ෆර්නැන්ඩෝ. මල්ෂී විජේන්ද්‍ර. මල්ෂී විජේන්ද්‍ර. ඉමෝක්ෂා සත්සහයි. මහින්සා ඇන්තනි. අන්සිනි වැද්දගම. අන්සිනි විදුමිනී චතුරී. හර්ෂණී කුමාරී. හර්ෂණී කුමාරී. අයිබෝවන්. අයිබෝවන්. ඔයා මේ තරගයේ දින්නොත් ඔයාගේ ඉදිරියේ තියෙන ඩ්‍රීම් එක මොකද්ද? මේ තරගය ඇතුළත ඔයා මේ ජයග්‍රහණය ලැබුවොත් ඔයාගේ ඩ්‍රීම් එක මොකද්ද? ප්‍රශ්නවලට බොහොම ස්තුතියි. මම මේ තරගෙන් දිනුනොත් මේ අද ලබාගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මම තවත් මේ වගේ කොම්පිටිෂන් වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අයිබෝවන්. අනිත් තරඟකාලයන් තුල නැති ඔබ තුල දකින කැපී පෙනෙන ලක්ෂණය මොකක්ද? සුබ දවසක් හැමෝටම. මම හිතනවා මගේ යාළුවන් සියලු දෙනාම ගොඩක් දක්ෂ සොයිරියෝ කියලා. ඉතින් මම හිතනවා මට යාළා ගාවත් ඇති මට ඉවසීම තියනවා කියලා මම හිතනවා. ඉතින් ඒ තමයි අනිත් තරඟකරුවන් තුල නැති මගේ තුල තියෙන කැපිපෙනෙන ලක්ෂණය කියලා මම විශ්වාස කරන්නේ. ස්තුතියි. අයිබෝවන්. අපි විනිශ්චය මණ්ඩලයක් විදිහට ඔබව අද සචී සැලොන් අවුදු කුමරිය විදිහට තෝරන්න ඕනේ ඇයි කියලා ඔබ හිතන්නේ? ඒකට ගොඩක් හේතු තියෙනවා. පර්සනාලිටි එක බලපානවා. තමන්ගේ විනය ගොඩක් දුරට බලපානවා. බියුටි එකත් ඒ අතින් එකක්. තමන් හැසිරෙන්න ඕන විදිහ තමන්ගේ අනිත් දේවල් එහෙම කියලා හිතනවා. ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන්. ඔයාට අනුකූලව ලස්සන යනු කුමක්ද? ප්‍රශ්නෙට ගොඩක් ස්තුතියි. ලස්සන කියන්නේ තමන්ට ආවේනික දෙයක්. තමන් ඉවසීම ආකර්ෂණය කියන දේ තමයි ලස්සන කියන්නේ. Thank you. අයිවන්. අයිබෝවන්. කාන්තාවක් විදිහට අද සමාජයේ බාධක වෙනවනේ. ඒ බාධක Tamanට ආපුවම ඒ වැටීම ඒ බාධක එද්දී ඔයාගේ විදිහට ඔයා කොහොමද ඒක සාර්ථකත්වයක් කරා අරගෙන යන්නේ? කාන්තාවක් විදිහට ඉවසීම තමයි හොඳම ගුණාංගය වෙන්න ඕන. මං හිතනවා ඉවසීම ඇතුව හිටියොත් ඉදිරියට යන්න පුළුවන් කියලා. Thank you. ඔයා ඉන්නේ ලංකාවෙන් එළිය රටක තමයි ඔයා ජීවත් වෙන්නේ. එතකොට අපේ අනන්‍යතාවය තියාගෙන මේ රට ඇතුලේ ජීවත් වෙද්දී ඔයාට හම්බෙච්ච අභියෝග මොනවාද ජීවිතේ? මුල්ම අභියෝගය දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්න එක. ඒ ආදරේ සෙනෙහස පොඩ්ඩක් දුරස් වෙන නිසා පොඩි දුකක් තියෙනවා. ඒක තමයි ලොකුම අභියෝගය. ඊට පස්සේ එන අභියෝග තමයි අපි හැසිරෙන්න ඕන විදිහ අංක 1. හැසිරීම හොඳටම තියන්න ඕන. අපි අපේ සත්‍ය තියාගෙන ඉන්න ඕනි කියලා මං හිතනවා. අපිට මොන දේවල් මොන බාධක මොන කම්කටොළු ආවත් අපි තනියම නිසා මං හිතනවා අපිට අර
තනියම කන්ෆිඩන්ට් එක ඉන්ඩිපෙන්ඩන්ට් කතිය හොඳටම තියෙන්න ඕනි කියලා රටකට ආවට පස්සේ ඉන්ඩිපෙන්ඩන්ට් විදියට ඉන්දිය ඔක්කොම හොඳයි කියලා මට හිතෙනවා. Thank you. ලොකු කාලයකට පස්සේ නේද? නමුත් ඔවුන්ට කතා කරන්නට පුළුවන් වෙන ශක්තිය තියෙනවා. ඒක තමයි අපිට වටින්නේ. ඒ නිසා මං හිතන්නේ මේ වටිනාකම් ඔයගොල්ලෝ එකතු කරගත්තු එක හරි වටිනවා. දැන් තව චුට්ට වෙලාවකින් මගේ අතට ලැබෙනවා ප්‍රතිඵලය. හරිද? ප්‍රතිඵලය වෙනුවෙන් අපි යන්නට පෙර අපි තාම ආදරෙන් මතක් කරනවා. මේ කටයුතු වෙනුවෙන් ප්‍රධානතම දායකත්වය අපිට ලබා දෙන්නේ මේ කටයුතු සංවිධානය වෙනුවෙන් සචි සැලෝන් ආයතනයට මූලිකම ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ ලියෝන් රෙස්ටුරන්ට් ඇන්ඩ් සුපර් මාකට් ආයතනය. විශේෂයෙන්ම ලියෝන් රස, ඒ වගේම සුපර් මාකට් එකේ විශ්වාසවන්තව ඕනෑම දෙයක් නිවසටම ගෙන්වා ගන්නට පුළුවන් පහසුකම හරි වටිනවා. ඒ වටිනාකම ලියෝන් හරහා මම හිතන්නේ ජපානයේ පුරාවටම ලබා දෙන්න හැකිවීම මම හිතන්නේ විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයේ නිර්මාතෘතුමන් ගිහාන් අමරසිරි ගිහාන් අයියේ ඉතාම ආදරණීය ස්තුතිවන්ත වෙනවා. ඒ නව්‍යතාවයන් තව දුරටත් වර්ධනය කරගන්නට ලියෝන් ආයතනයට හැකි වේවා කියන ප්‍රාර්ථනය අපි හදවතින් කරනවා. ඒ වගේම කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ජපානයට එන්න හදන අය වෙනුවෙන් මේ නිර්මාණශීලීව සහ නිවැරදිව මේ ගමන යන්නට හරිම තැන තමයි අපි ආදරෙන් මතක් කරනවා. සමුදි පෙරේරා සහ චලනී ලොකුපිටිය තාම ආදරෙන් ඔබ මතක් කරනවා. ඒ වගේම රශ්මික ඉන්ටර්නැෂනල් නේද? තවත් විශ්වාසවන්ත නාමයක් මම හිතන්නේ ලොකු පිරිසක් මේ වෙනකොටත් ජපානයේ පුරා ඉන්නවා. රශ්මික රවිහංස තාම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දිමාරා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, ඒ වගේම මංජුලා දිල්හානි ආදරණීය හිතවතිය ඔබ ඊටාම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මහේෂ් අධිකාරී, ඇලිස් බා අපේ මහේෂ් අයියා මේ වැඩේ අද මේ වේදිකාවේදී නිර්මාණය වෙනකොට අන් සියලුම ඒ තැන පහසුකම ඉඳලා අපිට ලබා දුන්න දායකත්වයේ විශාල වශයෙන් අපි අගය කරනවා. ඒ වගේම බණ්ඩාර ගෲප් නිර්මාණශීලීව තරුණයන් සමග සුවකීය දායකත්වයේ තරුණයන්ට ලබා දෙමින් ලොකු දායකත්වයක් අපිට ලබා දෙනවා. රුචිර ඉන්දික බණ්ඩාරයි thank you. ඒ වගේම පළමු ස්ථානයේ වෙනුවෙන් දායකත්වය දක්වන්නේත් බණ්ඩාරයියා. ඒ වගේම NN events ඉතාම ආදරයෙන් මතක් කරනවා ජෝර්ජ් ෆර්නෑන්ඩෝ අපේ දෙවනි ස්ථානයේ වෙනුවෙන් මේ දායකත්වය ලබා දෙන්නෙත් ඉතාම ආදරයෙන් ජෝර්ජ්යවත් මතක් කරනවා. ඒ වගේම විරාජ් ඩී සොයිසා, ඒ වගේම ජයන්ත හෙට්ටිආරච්චි අපේ ජයන්ත අයියා, ඒ වගේම සම්පත් අයියේ ඉතාම ආදරයෙන් මතක් කරනවා. විශාල ශක්තියක් සහ ආශිර්වාදයක් අපත් සමග මේ එකාසු වීමේ දායකත්වය මම හිතන්නේ බොහෝ දෙනා මේ කටයුත්ත වෙනුවෙන් වචනයෙන් පවා ආශිර්වාද එක්කලා සචිනයක් අය බව මතක් කරා. ඉතින් ඒ නිසා මේ සියලු එකමුතුව තමයි මම හිතන්නේ අපිට මේ කටයුත්ත සාර්ථකත්ව කරගන්නට මම හිතන්නේ හැකියාවක් ලැබුණේ සචියක්. එහෙම නේද? හරි. එහෙමනම් මට ප්‍රතිඵලය දෙනවද? ප්‍රතිඵලය සූදානම්ද? මේ අවසාන හමාර බණ වර නේද? අපි යමු. අපි තාම ආදරෙන් ඇරියුම් කරනවා අපේ විනිශ්චය මණ්ඩලයට, ඒ වගේම අපේ ආදරණීය අනුග්‍රහක බවතුන්ට ඉතාම ආදරෙන් මේ වේදිකාවට පැමිණෙන්න. ඒ වගේම අප හිටපු තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමනි ඔබතුමන්ටත් ඉතාම ගෞරවයෙන් ඇරියුම් කරනවා මේ අවසාන මොහොත වෙනුවෙන් අප සමග අත්වැල් බැඳ ගන්නට එන්න. අපි ජයග්‍රාහිකාවන්ව අගය කරන්නට මේ කටයුතු සංවිධානය කරන්නට අපි සූදානම් වෙනවා මේ ත්‍යාග ලබා දෙන්නට. මට අවසර දෙන්න තුන් වැන්නියව අගය කරන්න මේ ස්ථානය නිවේදනය කරන්න. සචි සැලෝන් අවුරුදු කුමරිය 2025 තරගාවලියේ සුන්දරතම කුමරියක් ලෙස තුන්වෙන ස්ථානයෙන් අභිෂේක ලබන්නේ. ඔව්, අංක 6ක් තියෙනවා. ඒ 6ටම ලැබෙන්නේ එක 6කට තමයි එක ඉලක්කමකට තමයි මේ ජයග්‍රහණය ලැබෙන්නේ. හිතපතුනේ කාලේ වැඩි වෙලා නොගෙනෙමු. ප්‍රතිඵලය උණුසුම්. ඒ උණුසුම තුලින්ම අපි තුන්වන ස්ථානය තෝරාගමු. තෙවන ස්ථානය ලබා ගන්නේ අංක 3 ස්ථානය දිනාගන්නේ අංක 3ට 1. අංක 1 තමයි 3 ස්ථානය දිනාගන්නේ. අංක 1 3 ස්ථානය දිනා ගන්නවා. ඊටම සතුටුයි. අපි සුබ පතමු. අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් ඉතාම ආදරයෙන් ඇරයුම් කරනවා සචියක් එක්ක. ඔවුන්ට මේ ත්‍යාග ලබා දෙන්නට 3 ස්ථානයට කොළ 10ක වටිනා මුදල් ත්‍යාගයක්. ඒ වගේම ස්ටුඩියෝ මැක්ස් ෂෙහන් විසින් ෆොටෝ ෂූට් එකක් නොමිලේම ලබා දෙනවා. ඒ කාරණේ අපි මතක් කරනවා.
අපි හැමදෙනාම එකාස් වෙලා මේ ජයග්‍රාහකයන් අගය කරමු. ඒ වටිනාකම් එකතු කරමු. ඇය තමයි තුන්වැන්නිය හොඳයි මේ ඇයයි තුන්වැන්නිය බවට පත් වන්නේ. මෙන්න හිතවතුනි දැන් තව ඉලක්කම් දෙකයි. දෙවන ස්ථානය සහ දෙවන ස්ථානය. කියපු ගමන්ම මං හිතන්නේ මේ පිළිගන්න සචී සැලෝන් අවුරුදු කුමරිය 2025 තුන්වැන්නියගේ ආචාර්ය හොඳත් පුලසන්නාදයක් ලබා දෙන්න ඇයයි කුමරිය ලෙස අභිෂේක ලබන්නේ තුන්වැන්නිය ලෙස අපි සූදානම් දෙවන ස්ථානය තෝරා ගන්නට. ඇත්තටම තෝරලා ඉවරයි. දැන් මට තියෙන ප්‍රතිඵලය කියන්නේ. දෙවන ස්ථානය දිනාගන්නේ මම ඔබට යෝජනා කරනවා ප්‍රේක්ෂකාගාරයට කවුද දෙක කියලා කියන්න. එහෙම හිතා ගන්න බෑනේ. ඔව් ඇත්තටම කන්ෆියුස් වෙන්න ඕනේ තරම්ම ලස්සන කුමරියක්. මොකද ඉතින් දෙවන ස්ථානය දිනාගන්නේ අංක 3ද 14ද 6ද 9ද 12ද. හොඳයි මෙන්න සචී සැලෝන් අවුරුදු කුමරිය 2025 මේ ආදරණීය මොහොතේ දෙවන ස්ථානය දෙවැන්නිය ලෙස මේ මොහොතේ කිරුළු පළදින්නේ. මා විශ්වාස කරනවා ඒ ඔබ සිතූ අංකයේද ඔබ නොසිතූ අංකයේද යන වග නොවුනත් මා විශ්වාස කරනවා ඒ තමයි සුදුසුම අංකය කියලා. අංක 14 අංක 14 ඇයයි දෙවන ස්ථානය ලෙස කිරුළු පළදින්නේ දක්ෂතම කුමරිය ලෙස අපි ආරාධනා කරනවා අපේ හිටපු තානාපතිතුමනි ඔබතුමන්ලා අපේ ආදරේ නැරියුම් කරනවා එන්න අපේ ගරු තානාපතිතුමනි එකතු වෙමු අපි ත්‍යාග ටික ලබා දෙන්නට. ජෝජයේ එන්න ජෝජයා දෙවන ස්ථානය වෙනුවෙන්න ඒ ත්‍යාගය ලබා දෙන්නේ ඔහුටත් ආරාධනා කරනවා එන්න මේ ත්‍යාග ලබා දෙමු අපේ ආදරයෙන් සියලුම දෙනා. දෙවන ස්ථානය වෙනුවෙන් වූ මුදල් ත්‍යාගය යුවතියක් වන දින හැඩ වැඩ කරන්නට සූදානමින් ඉන්නවා. හොඳයි මේ අවසාන මොහොත තවත් තියෙන්නේ අංක 4ක් පමණයි. මේ අංක 4 තුල තමයි ප්‍රථම ස්ථානයේ රැඳී තිබෙන්නේ. මේ දෙවැන්නියගේ ආචාර්ය ලබා ගන්න අපි පළමු වැන්නියව දැන් තෝරා ගන්නට සූදානම්. කාලයක් පුරාවටම වුන් කැප කළ කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය සුන්දර යුවතියක් ලෙස මට මේ මොහොතේදී මතක් වෙනවා. දැන් අවුරුදු කුමරියන් ලෙස අභිෂේක ලබන ඔවුන් තමයි අනාගතයේ වෙනුවෙන් ජයග්‍රාහී ලීලාවෙන් ඉදිරියට යන්නේ. අතරතුර මේ අවුරුදු කුමරිය කියන කන්සෙප්ට් එක ඇවිල්ලා තියෙන්නේ 20 වන සියවසේ අගභාගයේ කියන තමයි සඳහන් වෙන්නේ. දවස පුවත්පතේ දවස අවුරුදු සුන්දරී කියන තරගෙන් තමයි අවුරුදු කුමරි තරගේ පටන් ගත්ත කියලා ඉතිහාස කතාව තියෙනවා. මේ හැකියාවන් අතර අපි දැන් සූදානම් වෙනවා. සචී සැලෝන් අවුරුදු කුමරිය කවුරුන්ද ජනවග නිවේදනය කරන්නේ. මට තේරෙන්නේ නෑ මේක මේ කොයි පැත්තෙන් පටන් අරගෙන කොහින් ඉවර කරන්නද කියලා. මං අහනවා ඕගොල්ලෝ කියන්නේ අංක 3ද අංක 6ද අංක 9ද අංක 12ද වැඩිම ශබ්දය මොකද්ද? ඕගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ? ඕගොල්ලන්ට විශ්වාසද? ඕගොල්ලන්ට විශ්වාසද කියලා මම අහන්නේ. චන්දිමාල් අයියේ කිසිසේත්ම ප්‍රේක්ෂකාගාරයේ විශ්වාසය විනිශ්චය මණ්ඩලයෙන් නැති කරලා නැහැ. අංක 6 තමයි
අංක 6 තමයි සචි සෙලෝන් අවුරුදු කුමරිය ලෙස අද දවසේදී අභිෂේක ලබන්නේ. අංක 6යි අවුරුදු කුමරිය. ඇවෙනුවෙන් මුදල් ත්‍යාගය රුචිර ඉන්ද්‍රික බණ්ඩාර මැතිතුමන් ප්‍රථමයාට හිමි මුදල් ත්‍යාගය අපිට ලබා දීලා තියෙනවා. හොඳයි අපි ඒ අතරතුරම ප්‍රථම ස්ථානයට හිමි මුදල් ත්‍යාගයත් ඇය වෙනුවෙන් චන්දිමාල් ජයසිංහයන්ගේ සුරතින් හැඩවෙන්නට පුළුවන් වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒ අතර අප්‍රේල් 26 ආයිබෝවන් ටෝකියෝ 3.0 VIP ටිකට්ස් 3ක් ලබා දෙන්නට සූදානම්. ඒ වගේම අගෝස්තු 3 ග්‍රැවිටි ෂෝ එක පවත්වනවා. ස්කයි මාක් ඉවෙන්ට්ස් ඒ කණ්ඩායම ඇවිත් ඉන්නවා. උන්ටත් ආරාධනා කරනවා ත්‍යාගයේ වුණුත් VIP ටිකට්ස් ලබා දෙනවා ප්‍රථමයාට. ඒ වගේම අප්‍රේල් 29 පවත්වන යකා ඉවෙන්ට්ස් එකෙත් VIP ටිකට් එක ඉන්ෆිනිටි ෂෝ එකෙත් ලබා දෙන්නට සූදානම්. ඒ වගේම සීමා නැත යුනික් එන්ටර්ටේන්මන්ට් ජූනි පළමු වෙන දින පැවැත්වෙන ප්‍රසංගයේත් VIP ටිකට් එකක් ඔවුන්ට ලැබෙනවා. මේ ප්‍රධාන ත්‍යාගයන් ලබා දෙන්නට සූදානම්. හොඳයි අපි මුදල් ත්‍යාගයත් ලබා දෙන්න. ඇය තමයි ප්‍රථමයා බවට පත්වන්නේ. ඔන්න ජයග්‍රහණය වගේම සුන්දර ෂෝ එකක් බලන්නත් පුළුවන්. ඒ වගේම අපේ ග්‍රැවිටි අගෝස්තු 3 වෙනි දින පැවැත්වෙන තරගයේ ප්‍රථම ස්ථානයට තමයි VIP ටිකට් එක ලැබෙන්නේ. ස්කයි මාක් ඉවෙන්ට් කණ්ඩායමට අපි ආරාධනා කරනවා ඔවුන්ට එම VIP ටිකට් එක ලබා දෙනවා. ඔවුන්ට නරඹන්නට පුළුවන්. හොඳයි. එහෙමනම් හිතවතුනි මේ සමාප්තිය වෙහෙසකර සහ බලාපොරොත්තු සහිත ජයග්‍රහණයන් දිනාගත් ඔවුන්ට සුභාශිංසන හොඳ අත්පොළ සන්නාදයක් එක්ක ලබා දෙමු. මා විශ්වාස කරනවා මේ කැපකිරීම හරි වටිනවා. ප්‍රේක්ෂකාගාරයේ විශ්වාසයට මං හිතන්නේ නේද චන්දිමාල් අයියේ ප්‍රේක්ෂකාගාරයේ විශ්වාසයේ ලෙසම ජයග්‍රාහිකාවක් ලෙස අංක 6 ජයග්‍රහණය කරනකොට ඔවුන්ටත් ඉතුරු දෙනාටත් අපි සුබ පතනවා. එහෙමනම් ඡායාරූප සඳහා පෙනී සිටින්නට පුළුවන් අපේ ප්‍රධාන අනුග්‍රාහක බවතුන්ට සහ හැම දිනාටම ආරාධනා කරනවා එන්න ඡායාරූප සඳහා පෙනී සිටින්නට පුළුවන්. අපේ සියලුම අනුග්‍රාහක බවතුන්ටත් ගරුතානාපතිතුමනි අපි එකතු වෙමු ඡායාරූපයට. එතකොටුනේ ප්‍රේක්ෂකාරය ඔබට බොහොම ස්තුතියි. අපිව මේ තරම් වෙලා දරාගෙන සිටියාට. සචි සැලෝන් අවුරුදු කුමරිය 2025 මේ ආකාරයෙන් අවසන් වෙනවා. ඔබ දැක්වූ දායකත්වයට බොහොම ස්තුතියි. මේ සමාප්ති සටහන විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් චන්දිමාල් අයියා ප්‍රමුඛ සචි දුෂේනි සහ අපේ ආදරණීය අමන්දා ස්තුතියි අමන්දි සියලුම තරගකාරිනියට ආරාධනා කරනවා එන්න ඡායාරූප වලට අපේ අනිත් තරගකාරිනියට ආරාධනා කරන්න. එhmenan හිතවතුනි ඡායාරූප සඳහා අවස්ථාව ලබා දෙනවා ප්‍රේක්ෂකයන්ට පුළුවන් මේ ජයග්‍රාහිකාවන් වගේ කරන්නට ඔවුන්ට සුබ පතන්නට. එසේනම් මේ මාගේ විරාමය. බොහොම ස්තුතියි අපිව දරාගෙන සිටියාට. මෙතකින් සචි සැලෝන් අවුරුදු කුමරිය 2025 තරගය නිමාවට පත් වෙනවා. ස්තුතියි හිතවතුනි ස්තුතියි.